රටක ආයේ අමාපෙන් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපි කොහමද ඉතින් ආලට අද මම ගෙනා වීකෙන්ඩ් වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකකින් මම පෙන්නන්නේ මගේ අලුත් අවුරුද්දට මම ලෑස්ති වුණේ කොහොමද, මගේ රූම් එක අස් කරපු විදිය අනේ වගේ දේවල් ටිකක්. ඉතින් මම හිතුවා මුළු කාමරේම හොඳට අස් කරන්න. ඉතින් මේ වීඩියෝස් ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අපි මන්ට වීඩියෝ එකට යමු. ඉතින් ළමයි රූම් එක අස් කරන වීඩියෝස් ගත්තට ඒ ටික වලට දාන්න විදියක් නැහැ. මම රෙකෝඩ් කරේ අනිත් ෆෝන් එකේ නිසා ඒකේ ස්ටෝරේජ් ෆුල් වෙලා ඒක නිසා මම රූම් එක කලින් තිබිච්ච විතරයි වීඩියෝ කරේ. ඉතින් ළමයි මම හිතුවා රූම් එක අස් කරලා මගේ මල් ටික පැත්තට යන්න. මගේ මේ දවස් ටිකේම වැඩ පයිප් ක්ලීනර් වලින් මල් හදන එක. ඉතින් ළමයි මම හිතාන ඉන්නවා මේ පයිප් ක්ලීනර් වලින් මල් හදලා විකුණන්න බලමු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ගෙදරට වෙලා නිකන් ඉඳගෙන ෆෝන් එක බලනවට වඩා පයිප් ක්ලීනර් වලින් වැඩක් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මාව subscribe කරන්න. අලුත් කෙනෙක් නම් ඉතින් ඔයාවත් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයි දැන් මේ අවුරුද්ද ඉවර වෙන්න හදන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ලබන්න තියෙන අවුරුද්ද ඔයාලගේ ජීවිතේ ලස්සනම අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එක දාද්දී ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ 2025 අවුරුද්ද දාන අවසාන වීඩියෝ එක. ඉතින් ළමයි මල නම් සම්පූර්ණ හදලා නැහැ. තාම පෙත්ති ටික විතරයි arrange කරේ. මම මේකෙන් පස්සේ ඔයාලට දාන්නම් මේ මලේ final look එක. මම මේ මල හදන්න දවසේම වගේ මට ගියා. හරි අමාරුයි. ලස්සන පෙවුනට හදන එක නම් එච්චර ලේසි වැඩක් නෙවෙයි. ළමයි මේ ඉන්නේ අපේ ආච්චිලා ඉන්න පූස් බබා. ඉතින් මම පොඩ්ඩක් එයාට කරදර කරා බයින්න එපා පූසටවත් ඉන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ළමයි මම මේ මලේ ෆයින් ලුක් එක වීඩියෝ අවසානට දාන්නම්. මොකද දැන් මේ වීඩියෝ ක්ලිප් එක මට හරියට හොයාගන්න බෑ. මම ඔයාලට දැනට හදපු මල් ටිකක වීඩියෝ ක්ලිප් ටිකක් පෙන්නන්නම්කෝ. ඉතින් ළමයි ඔය හදපු මම මල් ටික ඩේසි මල් ටිකකුයි ලැවෙන්ඩර් මල් ටිකකුයි තමයි දැනට හැදුවේ. ඉතින් ළමයි මම ඔය කියන්නේ අදට මේ වීඩියෝ එක ඉවරයි. අද සෙන්සරාදනේ. ඉතින් අපි ඉරිදා vlog එකෙන් ඒ කියන්නේ ඉරිදා දවසේ වීඩියෝ ටිකෙන් හම්බ වෙමු. එහෙනම් day 2 වලට තමයි මේ යන්නේ. හරි day 2 එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් උදේ පාන්දර අඹ කනවා කියන්න එපා. මම දවල් තමයි වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. මම මොකද උදේ වරුවෙන් වගේ ක්ලාස් තිබ්බා. ඉතින් මම මුලින්ම අඹ කෑවා. අඹ කාලේනේ. මේ අඹ ගස් ගොඩාක් තියෙනවා.
ඉතින් ළමයි අපේ ගෙදර ගාවට පල්ලෙහා පොඩි ඇලක් තියෙනවා. ඉතින් ඒ ඇල ගාව මෙන්න මේ වගේ ලස්සන ඇපල ගස්වල චුටි කහපාට මල් පිපිලා තිබ්බා. ඉතින් දැන් මම මේ හදන්නේ මේ මල් ටිකක් කඩන්න. ඉතින් සමහර වෙලාවට පිස්සු හැදෙනවනේ. මලක්වත් පෙන්වන්න බැරි අවස්ථාවක් තමයි ඔය. හරි ඉතින් ළමයි මේ මල් ලේසියෙන් කඩන්න බෑ. මම ටිකක් කඩා ගත්තා. ඉතින් අපේ ගේ ඇතුලේ චුටි මල් රැස් එකක් තියෙනවා. මම ඉතින් මේ ටික ඒ මල් රැස් එකෙන් දැම්මා. ඉතින් ළමයි ඊයේ කරපු කොල්ලන් ටික නිසා පූස මන් දැක්කම බය වෙලා දුවනවා. ඉතින් මට පූස එක්කත් වෙන්නන්න බෑනේ. පූසත් මම දැක්කම දැන් බයයි. ඉතින් ළමයි මට ඊගාවට ක්ලාස් එකක් තියෙනවා. දැන් මම ක්ලාස් එකට ගිහින් ඇවිල්ලා එනකොට රෑ වෙලා ඊට පස්සේ මම පොඩි ස්නැක් එකක් කෑවා. මේ තියෙනවා පොරොන්දුනා වගේම මම හදපු මල් වල ෆයිනල් ලුක් එක. එහෙනම් ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching all of you. Bye bye. අලුත් අවුරුද්ද සතුටින් ඉන්න.